සමහර අයට සමහර වෙලාවට මේ හරිම කරදරයක් මේ උකුණු. අද මම කතා කරන්නේ ඒ ගැන. මම වෛද්‍ය ප්‍රසාද් කොඩිතුවක්කු. ඔබ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එක Health Aid LK. ඉතින් මුලින්ම බලමු අපි මොකද්ද මේ උකුණු කියලා කියන්නේ කියලා. ගොඩක් වෙලාවට මේ මාතෘකාව වැදගත් වෙනවා පාසල් දරුවන්ට, ඒ වගේම දෙමව්පියන්ට, ඒ වගේම ගුරුවරුන්ට කොහොමද මේකෙන් වළකින්නේ කියලා දැනගන්න. මොකක්ද මේ උකුණු කියලා කියන්නේ? අපි පෙඩිකියුලෝසිස් කැපිටිස් කියලත් මේ තත්ත්වයට කියනවා. ඉතින් කුඩා කෘමියෙක්, ඉතාමත් කුඩා කෘමියෙක් උකුණක් කියලා කියන්නේ මිනිසාගේ හිස් කබලේ තියෙන ප්‍රදේශයේ තියෙන සමය තමයි ගොඩක් වෙලාවට හැදෙන්නේ සහ ඉන්නේ. ඉතින් ඉතා කුඩා ප්‍රමාණයකින් මේ උකුණා ලේ බොනවා. එහෙම ලේ බීලා තමයි ජීවත් වෙන්නේ. එතකොට අපි දැනගත් ඕන කාරණාවල් කීපයක් තියෙනවා. ඉතින් මේ උකුණක් කියන සතා අපි කොහොම අයින් කරගන්නම්? මේ සතාගේ මොකද්ද ජීවන චක්‍රය කියලා අපි දැනගන්න ඕනේ. ජීවන චක්‍රය කියලා කිව්වම එතකොට අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි බිත්තර දානවා. බිත්තර ඊළඟට බිත්තර වලින් සාමාන්‍යයෙන් එන පිලව කියලා කියනවා. ඊට පස්සේ එතනින් එහාට සුහුඹුල් උකුණා තමයි ඇති වෙන්නේ. එතකොට මේ උකුණා බිත්තර වලින් එන්න සාමාන්‍යයෙන් දින 3-10 අතර කාලයක් ගත වෙනවා. එතකොට මේ උකුණගේ බිත්තර කොණ්ඩ ගස් වලට ගොඩක් දැඩිව ඇලිලා තමයි තියෙන්නේ. අපි සුදු පාටට දකිනවා උකුණෝ ඉන්න අයගේ කොණ්ඩේ දැක්කට පස්සේ අපි සාමාන්‍ය වහරේ ලේන්ඩි කියලත් ඒ උකුණෝගේ බිත්තර වලට අපි කියනවා. ඉතින් ඒක තමයි ඒ උකුණාගේ ජීවන චක්‍රයේ තියෙන ස්වභාවය. ඉතින් එතනින් එහාට ගියාම වැදගත්ම දේ තමයි මේ මාතෘකාවේ මම කතා කරද්දී මේකේ වැදගත්ම දේ තමයි මේ අහන අයට මේකට අදාළ ට්‍රීට්මන්ට් නැත්නම් ප්‍රතිකාර මොනවද කියන කාරණාව. මම මේ වීඩියෝ එක අවසන් වෙනතුරුම බලන්න මේ වීඩියෝ එක අවසානයේ මම කතා කරනවා මේ සඳහා ලබා දෙන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම සියල්ලම ගැන. ඉතින් ඊළඟට අපි බලමු මේ උකුණ අපේ ඔළුවේ ඉන්නවනම් අපිට මොකක්ද දැනෙන ලක්ෂණ. හරිම සරල කාරණා මම කියන්නේ. අපිට ගොඩක් වෙලාවට කොණ්ඩේ හිස් කබල කසන්න ගන්නවා. කසනවා විතරක් නෙමෙයි. මොකද පොඩි සතෙක් හිස් කබලේ කොණ්ඩේ අතර ගමන් කරනවා වගේ අපිට දැනෙනවා. සමහර අපේ සාමාන්‍ය භාෂාවෙන් අපි ඒකට කියනවා නලියනවා කියලාත් අපි කියනවා. ගොඩක් වෙලාවට කොණ්ඩේ තුවාල වගේ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිස් කබලේ ස්කැල්ප් කියන කොටසේ. එතකොට තුවාල වගේ වෙන්න ඒක තමයි මේ උකුණන් ලේ උරා බීම මගින් ගොඩක් කසන්න පටන් ගන්නවා. ඒක කසනකොට මේ ස්ථාන ආසාදනය වෙනවා. ආසාදන බැක්ටීරියා මගින් ආසාදනය වීම තුලින් ගොඩක් වෙලාවට තුවාල වෙලා එම වෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ කෙනෙක්ගේ ස්කැල්ප් කියන කොටසේ ඒ කියන්නේ හිස් කබල වටේ තියෙන සමේ තුවාල තියෙන්නත් පුළුවන්. කොණ්ඩේ ගොඩක් වෙලාවට එකට ඇලිලා වගේ එහෙම තියෙනවා. ඉතින් හරිම කරදරකාරී තත්ත්වයක් තමයි මේ කියන උකුණ නිසා තියෙන තත්ත්වය. ඉතින් අපි ඊළඟට බලන්න කොහොමද මේ උකුණ බෝ වෙන්නේ කියලා. උකුණක්ගේ සුහුඹුල් සතා මේ පොඩි කුමියෙක් වුණාට මේ කුමියට පියාඹ ඉන්නවත් පනින්නවත් පුළුවන් කෙනෙක් නෙවෙයි. එතකොට සාමාන්‍යයෙන් යන්න පුළුවන් වෙන්නේ ඉන්න කෙනෙක්ගේ හිසකට තවත් කෙනෙක්ගේ හිසක් කන්ටැක්ට් වීම තුළින් තමයි මේක තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව යන සාමාන්‍ය ක්‍රම අඩුයි. එතකොට ඒකෙදි ගොඩක් වෙලාවට පාසල් දරුවන් සෙල්ලම් කරද්දී එහෙම නැත්නම් ගෙදරදී එක ඇඳේ එකට නිදා ගනිද්දී මේ අයගේ එක කෙනෙකුට ඉන්නවා නම් උකුණ අනිත් කෙනාටත් මේක පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒකම තමයි මේ සමහර දරුවෝ පාවිච්චි කරන දරුවනේ වැඩිහිටියෝ උනත් හිස පිරන පණා තියෙනවා. ඊට අමතරව කොණ්ඩ යට පාවිච්චි කරන කොණ්ඩ පටි ඊට පස්සේ තොප්පි මේ වගේ දේවල් වලිනුත් බෝ වෙන්න පුළුවන් මේ උකුණු ආසාදනය තව කෙනෙකුට තව කෙනෙකුට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක පැතිරෙන ක්‍රම වළක්වා ගන්න අපිට හරි වැදගත් වෙනවා. කොහොමද මේක පැතිරෙන්නේ කියලා අපි දැනගන්න එක. ඊළඟට මේ සම්බන්ධයෙන් සමහර මිත්‍යා මතක් තියෙනවා. අපි දන්නවා සමහර අය හිතනවා මේ උකුණන් බෝ වෙන්නේ ගොඩක් වෙලාවට ගොඩක් අපිරිසුදු අයගේ තමයි කියලා. ඒකට ඒක වැරදි මතයක්. අපිරිසුදු අයගේ නෙමෙයි. සාමාන්‍යයෙන් තාමත් පිරිසුදු වෙන්න කෙනෙකුට උනත් උකුණෙක් වෙන කෙනෙක්ගෙන් ආවොත් එහෙම ඒකට ඒක පැතිරෙන්න පුළුවන්. ඒකට මේක මේ අපි කියන්නේ නැහැ මේ ගොඩක් අපිරිසුදු අයගේ ඇති වෙන රෝගී තත්ත්වයක් කියලා. සමහර අය හිතනවා මේක හැදුනොත් අනිවාර්යයෙන්ම හිස බූ ගාලම තමයි තනි පුරන්න වෙන්නේ කියලා. ඉතින් ඒක වැරදි මතයක්. එහෙම නැහැ. ඒක ප්‍රතිකාර ක්‍රම අපිට පහසුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඊළඟට මේ කාරණා හරි වැදගත් වෙනවා. අපිට මොනවද මේ කියන රෝග ලක්ෂණ කියලා දැනගන්න පුළුවන් ඉන්නකොට.
ඊට පස්සේ අනිත් වැදගත් දේ තමයි අපි කෙනෙකුට උකුණු වෙනකොට අපි දැනගන්නේ කොහොමද? මේක හරි සරල ක්‍රමයක් තියෙනවා. කොණ්ඩේ ටිකක් තෙමෙන්න දීලා තෙත් වෙන්න දීලා හීන් දැටි තියෙන පනාවකින් අපිට පීරන්න පුළුවන්. එහෙම පීරනකොට ගොඩක් හීන් දැටි තියෙන පනාවකින් අපි පීරනවා. එහෙම පීරනකොට කොණ්ඩේ සම්පූර්ණම කොටස විදියට නැතුව කුඩා කොටස් වශයෙන් අරගෙන පීරන්න. එහෙම පීරනකොට සුහුඹුල් උකුණෙක් හෝ නැත්නම් අපි උකුණු බිත්තර කියලා කියන්නේ, ලේන්ඩි කියලා කියන්නේ. අන්නේ ලේන්ඩි හරිය අපිට දකින්න ලැබුණොත් එහෙම ඒතකොට අපි තීරණය කරනවා මේ කෙනාට උකුණන් බෝ වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම තමයි අපි ඒ පිළිබඳව දැනුවත් වෙන්නේ. ඉතින් ඊළඟට තමයි මම කතා කරන්නේ මේ සම්බන්ධ කරගෙන වැදගත්ම කාරණාව සම්බන්ධයෙන්. ප්‍රතිකාරකම මොකද්ද කියලා. ප්‍රතිකාරකම අපි ගනිද්දී මේකට තියෙන දැන් සමහර අය හිතනවා අර කලින් මම කිව්වා වගේ හිස බූ ගාලා කොණ්ඩේ අයින් කරන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. අපිට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ වර්ග තියෙනවා. ඖෂධ කියලා කියන්නේ මේක අපිට ෂැම්පු එකක් විදියට. එහෙම නැත්නම් ලෝෂන් එකක් විදියටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට හිසට මේක දාන්නේ ලෝෂන් එකක් විදියට තමයි. ඖෂධය තමයි පර්මෙත්‍රින් කියන ඖෂධය. පර්මෙත්‍රින් 101 පර්මෙත්‍රින් තියෙන ලෝෂන් එකක් අපිට දාන්න පුළුවන්. ගොඩක් ෆාමසි බ්‍රෑන්ඩ් තියෙනවා. මම මේ වෙලාවේ බ්‍රෑන්ඩ් කියන්නේ නැහැ. ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුරට මේ මොනවද ගන්න කියලා අවශ්‍ය නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් ටයිප් කරලා අහන්න. මම එතකොට ඒගොල්ලන්ට පර්සනලි කියන්න මොනවද අපිට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් කියලා. ඒක මේ අවස්ථාවේම කිව්වොත් එහෙම මේක වෙළඳ ප්‍රචාරක කටයුත්තක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ පර්මෙත්‍රින් තියෙන ෂැම්පු එහෙම නැත්නම් පර්මෙත්‍රින් තියෙන ලෝෂන් පර්සන්ටේජ් එක තමයි ප්‍රතිශතය තමයි 100ට එකක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට පර්මෙත්‍රින් 105ක් තියෙන ක්‍රීම් වර්ග තියෙනවා. නමුත් කොණ්ඩේට අපිට මේ ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න බෑ. මොකද ක්‍රීම් වර්ග අපිට කොණ්ඩේට ගාන්න බෑනේ. කොණ්ඩේට ක්‍රීම් වර්ග අපිට ගාන්න බෑ. ඒක නිසා අපි ලෝෂන් එකක් හරි ෂැම්පු එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ මැනිෆෙස්ටේෂන් එක හෙඩ්ලයින්ස් මැනිෆෙස්ටේෂන් එක ගොඩක්ම වැඩි වෙච්ච අවස්ථාවකදී අපිට ගොඩක් වෙලාවට කලාතුරකින් අපිට පාවිච්චි කරන්න පුළුවන් 100.5 මැල තියෙන ලෝෂන් එකක්. ඉතින් ඒකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක් විදිහට මේකට. හැබැයි මේක අපි කොයි වෙලාවක කුඩා දරුවන්ට පාවිච්චි කරන්නේත් නැහැ. ඒ වගේම තමයි වෛද්‍ය උපදේශකෙන් තොරව මේක පාවිච්චි කරන්නේ නැහැ. ඒක ගන්නත් ගොඩක්ම වැඩි ප්‍රමාණයක් මේ උකුණු උදුර තියෙනවා නම් තමයි. ඒකට ඒකම අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි ගොඩක්ම වැඩි උකුණු ප්‍රමාණයක් ඉන්නවනම් ඔය අපි කලින් කිව්ව ප්‍රතිකාර වල කරගන්න අමාරු මට්ටම තියෙනවා අපිට ඖෂධ බොන ඖෂධ වර්ග පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක් තමයි අයිවර්මෙක්ටින් කියන ඖෂධය. අයිවර්මෙක්ටින් කියන ඖෂධය සාමාන්‍යයෙන් මයික්‍රෝග්‍රෑම් 200ක් විතර කිලෝග්‍රෑම් එකකට වෙන්න අපිට වෛද්‍ය උපදෙස් අනුව තමයි ගන්න වෙන්නේ. මොකද අපිට හිතුමතේ ගන්න බෑ වෛද්‍ය උපදෙස් අනුව අපිට ගන්න පුළුවන්. ඒකට ඒ වගේ ක්‍රම වලටත් මේ උකුණ අපිට අයින් කරන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි මෙතෙන්දි තියෙන මෙහෙම අපි අයින් කරොත් එහෙම ඒ මොකක් හරි ක්‍රමයකට ඒ කරන ක්‍රමය නැවත වාරයක් අපි දවස් 7කින් 10කින් නැවත කරන්න ඕන. මොකද ඒ උකුණන් විතර යම් කිසි ප්‍රමාණයක් මේ කොණ්ඩේ අතර තිබුණොත් එහෙම ඒ වයින් ගොඩක් වෙලාවට පුළුවන් නැවතත් උකුණ ඇති වෙන්න. ඉතින් ඒක නිසා මේක මේ කරන ප්‍රතිකාර ක්‍රම මොකක් වුණත් අපි සාමාන්‍යයෙන් දවස් 7කින් 10කින් නැවත වාරයක් ඒක අපි කරන්න අත්‍යවශ්‍යයි. ඊළඟට මේ අර මම කලින් කිව්වා වගේ ලෝෂන් එක අපි දැම්මොත් එහෙම ලෝෂන් එක දාලා දාන්නේ තෙත කොණ්ඩේට තමයි. තෙත කොණ්ඩේට එක දාලා එහෙම කල සීමාව තියෙන දීලි වල ඊට පස්සේ අපිට සියුම් දැටි තියෙන පණාවකින් කොණ්ඩේ හොඳට පීරන්න ඕන. ඒ පීරනකොට තියෙන කොටස් මේ උකුණෝ සහ උකුණු බිත්තර අයින් වෙලා යනවා. ඒක කොණ්ඩේ පීරද්දී අපි සම්පූර්ණ කොටස විදියට ගන්න නැහැ. කොටස් අරගෙන වෙන වෙනම පීරන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි මෙහෙම ප්‍රතිකාර අපි කරද්දී පවුලේ තව අයට මේ තත්ත්වය තියෙනවා නම් ඒ හැමෝටම ප්‍රතිකාර කරන්න ඕන. එහෙම ප්‍රතිකාර කරේ නැත්නම් වෙන්නේ කෙනෙක්ගේ හරි මේ බිත්තර නැත්නම් සුඹුල් උකුණන් ඉතුරුනොත් එහෙම ඒක නැවතත් වාරයක් තව කෙනෙකුට පැතිරෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රතිකාර ක්‍රමය හැමෝටම ගෙදර ඒ තියන අයට කරන්න ඕන. ඉතින් ඊළඟට අනිත් දේ තමයි මෙහෙම ප්‍රතිකාර කරත් අපිට වැඩක් නැහැ. මේ නැවත වාරයක් ගෙදර තියෙන අඳ ඇති වල එහෙම නැත්නම් මේ දරුවෝ පාවිච්චි කරන තොප්පි කැප් වගේ දේවල් වල එහෙම නැත්නම් කොණ්ඩපටි වල පනාවල මේ බිත්තර හරි තිබුණොත් එහෙම නැවතෙන්න පුළුවන්. ඒක නිසා ඒවා අපිට පුළුවන් උණු වතුරෙන් හොඳට සෝදන්න. ඒ වගේම උණු වතුරෙන් තම්බන්න පුළුවන් දේවල් තම්බ ගන්නත් පුළුවන්. ඉතින් එහෙම කරාම මේක හොඳ ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් වෙනවා. වැදගත්ම දේ තමයි හැමෝටම ප්‍රතිකාර කරන එක. ඉතින් එහෙම අපිට මේ උණු වතුරෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද මම කතා කරේ මම හිතන්නේ ගොඩක්ම දෙමව්පියන්ට ඒ වගේම දරුවන්ට සහ ගුරුවරුන්ට වැදගත් වෙන මාතෘකාවක්. මොකද හැමෝටම නැතත් මේකෙන් ගොඩක් දුක් විඳින අය ඉන්නවා. ඒක නිසා තමයි විශේෂයෙන්ම මම කතා කරේ මේ ප්‍රතිකාර ක්‍රම ගැන තමයි මට විශේෂයෙන්ම කියන්න ඕනේ. උකුණට අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. මොකද අපි ප්‍රතිකාර කිරීමේදී ගොඩක් වෙලාවට අපේ රෝගීන් ඇවිල්ලා ගොඩක් වෙලාවට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් උකුණු වෙනවා අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. මම ඒ අහන ප්‍රශ්නෙට උත්තරය තමයි අද වීඩියෝ එකෙන් මම මේ කරේ.
ඉතින් අපිට මේ විදිහට උකුණු උදුර සම්පූර්ණයෙන්ම අපිට අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මින් ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා මේ වගේ ඔබට වැදගත් වෙන සෞඛ්‍ය පණිවිඩ අපේ YouTube channel එක තුලින් දෙන්න. ඉතින් ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපේ channel එක තමයි Health Aid LK. Health Aid LK. ඒ වගේම ඔබගේ යාළුවන්ට අපේ වීඩියෝ share කරන්න. එතකොට තව කෙනෙකුට මේ දැනුම ලබා ගන්න පුළුවන්. ඒකම ඔබට යම් ගැටලුවක් තියෙනවා ඒකත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් ඒ ගැටලු වලට ඔබට අවශ්‍ය උපදෙස් සහ පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම ඉදිරියේදී අපි වීඩියෝ එකක් හදනකොට අපි මොකක්ද හදන්න ඕන කියන අදහසත් ඔබ ඉදිරිපත් කරන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම.